මං දවසක් බණ මඩුවක හාඳුන්නේ බණ කියනවා. ටිකක් කම්මැලි කොමට බණ අහන උපාසක අම්මා කෙනෙක් බිත්තියට හේතු වෙලා ඒ උන්දා මෙහෙම කර කර ඉන්නවා. මං ඔවුන්දා ගැන නිරීක්ෂණය කරමින්ම බණ කියනවා. මුන්දා දඩේ මේ යනවා හාඳුන්නේ. ඔව් මේ කැලෑවක් තියෙනවානේ ඔවුන්දාගේ ඔළුවේ. ඒ මූකලානාස්සේ මේ උන්දා දඩේ මේ යනවා ඇඟිලි හතරක් පාවිච්චි කරගෙන. ඒ අනකොට හාල් ඇටයක් වාගේ එකක් අහුවෙච්ච ගමන් ගත්තා. පැදුරු පොට යටින් තිබ්බා අබේ දානේ දුන්නා. බලන්නකෝ මේ මනු ලෝකේ අපි එක කෙනා ඉන්න තැන් බලන්නකෝ. දැන් මේ මම බණ කියන අතරවාරයේදී මෙතන සියලුම දෙනා බණ අහන එකමද වැඩේ? නෑ මේ අතරේ එක එක හේයම් මාරු තියෙනවා පුතා. ඌට දැනෙන විදිය, හැංගෙන විදිය, තේරෙන විදිය. අර කොල්ලට තේරිච්ච විදිය. සංසාරයේ කළ පවට මේ මනුලොව ඉපදුනේ දිලිඳු ඊටාම ප්‍රාථමික පරිසරයක. හරිහාමං අධ්‍යාපනයක් ලබාගෙන බුද්ධිමතුන් ආශ්‍රය කරලා පිරුණු බුද්ධියක් හදාගන්න ලැබුණේ නැහැ. සසර ගමනේ කළ පවට අවමංගල්‍යයක් තමයි උපත. මංගල්‍යයක් වෙලා උපත ලබන්න නම් පතිරූප දේශ වාසෝච පුබ්බේත කත පුඤ්ඤතා අත්ත සම්මා පනීදිච ඒතම් මංගල මුත්තම. මහා මංගල්‍යයක් වෙලා උපදින්න නම් සසර පින් තියෙන්න ඕන හොඳ පරිසරයක උපදින්න. මම ඊයේ පෙරේදා වලපනේ බණකට ගියා. සෑහෙන ලේ පිච්චෙන්න ඇති අප්පා යන කොටයි එන කොටයි. නාය ගිහිල්ලා හඳුන්නේ පාර දිගටම නාය ගිහිල්ලා යන්තම් පොඩ්ඩක් තියෙන. මේම කරලා බලනකොට කිලෝමීටර් 3-4 පේනවා යට කරුවල හෙල. මම ඊට පස්සේ කිව්වා සසර කරුමෙට අඩේ මේකේ ඉපදුනේ. වාසනාවට ඵලයව කරේ තැන්න බලන්න අපි ඉන්න පැත්තට කිව්වා. කොච්චර තැන්නට ගෙනත් දැන් මත ඉඳීද? ඉන්නේ කැලණි අර ගඟේ ඉන්නේ උන් ගෙනත් දාන්න කුරුණෑගලට බලන්න. හෙට ආපිට කැලණි ගඟේ. ගඟ ගලනකොට පාලම උඩ. අපි ගලුවා යට වුණා දීපියව කණ්ඩ. අතපාලා ඉල්ලනවා කණ්ඩ. ඉතින් මිනිස්සුත් ගිහින් දෙනවා කණ්ඩ. වතුර බහිනකොට මාං ගඟේ. මේක දකින්න රාජ්‍යයකුත් නැහැ. මේකෙන් ගැලවෙන ජීවිතයකුත් නැහැ. සසර කර්මයක් තිබ්බොත් ඒක පටිසන් දෙනවනේ. ඒකනේ බුද්ධිය පිහිටලා නැත්තේ. නැත්තම් ඕකේ ඉන්නේ නැහනේ. සේන්දු වෙලා යනවා. ඔව්. බානුකේ දරුවෙක්ව අඩුම තරමේ ඔය ළඟපාත පන්සලකටවත් අරන් ගිහිල්ලා අපේ හඳුන්නේ අපි ගෙවන කරුමේ මෙවුන්ට උරුම වෙන්න හොඳ නැහැ. මේකා හිටියත් එකයි නැතත් එකයි මහාන කරලා මේකට උගන්වන්නකෝ කියලා දෙන්න බෑද? ඈ? දැන් මෙහි වයඹ අනන්ත දුක් විඳින දරුවෝ ඉන්නවා. පන්සල් වල විසිකන තරම් නේද හඳුන්නේ? ඈ? පන්සල් වල තරම් විසිකන තැනක් අය කොහෙවත් නැහැ. අනේ හඳුන්නේ අපේ පන්සලේ නම් විසිකන්නේ නැහැ කියලා කිව්වට මන් දන්නව විසි වෙනවා. ඕ මම ලංකාව වටේම යන හින්දා මට පේනවා දුර්ලභ තැනක තමයි කලමනාකරණය නැත්තම් විසි වෙනවාමයි. ඔව් අතිරික්ත බඩු කියන ඒවා ප්‍රමාණය කොච්චරද දන්නේ? කෑම බීම එහෙම. බඩගින්නේ දවසම ඉන්න දරු පැටව ඉන්නවා අප්පා කන්න නැතුව. නමුත් හඳුනේ අම්මට අප්පච්චිට හිතෙන්නේ නැහනේ මේ කවර කෑම තියෙන තැනකට තල්ලු කරන්න. අධ්‍යාපනයේ තියෙන තැනකට තල්ලු කරන්න. පින් තියෙන තැනකට තල්ලු කරන්න හිතෙන්නේ නැහැ. සසර කරුමේ. අරුගෙත් කරුමේ මුංගෙත් කරුමේ. ඒකනේ අභාග්‍යය. ඒකට සසර පිනකුත් ඕනේ.
ඒක අපිට හේතුවක් නැහැ ලබන්න. අනන්ත දුක් දෙනවා. එහෙම තියෙනවා. අර බලු පැටව 3 දෙනා වල දාපු කොල්ලා එදා දවසේ බාරගෙන තිබුණු වැඩේ මේ කුරුණෑගලම ලොකු පොල්වත්තක වගාලින්දක් ඉහලා පිරීලා තියෙන පස් ගොඩ දාන්න. කොල්ල 5 දෙනෙක් ගිහින් තියෙනවා. වත්තේ අයිතිකාරයා ඇවිල්ලා අවශ්‍ය කලමන ඔක්කොම දීලා මැෂින් එකත් ස්ටාර්ට් කරලා ලිඳ ඉහලා පස් ටික දාන්න මං එනකන් කියලා ඒ මිනිස්සයා ගියා. ගිහිල්ලා 11ට විතර තේ බොන කලප්පන්නත් අරගෙන ඇවිල්ලා. ඒගොල්ලෝ කොල්ලන්ට කතා කරලා තියෙනවා තේ බොන්න. ඒ වෙනකොට ලිඳේ වතුර ඔක්කොම හින්දවලා පස්සේ අම්ප්‍රමාණයක් ගොඩ දාලා. ලිඳ ඇතුලේ ඉන්න අයට බහින්න ඉනිමග උඩ ඉන්න කොල්ලා දැම්ම ඇතුලට. ඒ ගමන අර බලු පැටව වල දාපු කොළුවා පතුලේ ඉඳගෙන ඉනිමග අල්ලගෙන ගොඩ වෙන්න කිව්වා අනිත් අයට. එක එකා ගොඩ වුණා. මේ කොල්ලා ගොඩ වෙන්න ඉනිමගට අඩිය තියෙනකොටම පුතේ ලිඳේ යූර කඩාගෙන ලිඳ ඇතුලේ වැහිලම ගියා. පස් ගොඩ දාන්න මැෂින් අරගෙන කට්ටිය ඇවිල්ලා ලෑස්ති වෙනකොට වැඩේ ඉවරයි. පැය 24ක් වගේ නේ හඳුන්නේ. බාන වැලලුවේ බලු පැටව. වැලලුනේ මානවයා. කොයි තරම් පාපයක් සසරේ එකතු කරලා තියෙන්නේ නැද්ද මේ පාපේ බර අරකට එකතු වෙච්ච ගමන් ඉන්න දෙන්නම බෑ. එතනින්ම නිමා කෙරුවා. දික්ක ධම්ම වේදනීය අකුසල කර්මයක් පටිසන් දුන්නා. ඔව්. ඒවා විපාක දෙනවා එහෙම. අපට මේ නොඑක් විදිහේ තාඩන පීඩන වද හිංසා කැපීම් කෙටීම් රිදවීම් මේ ඔක්කොම තියෙන්නේ පින්නතුනේ සංසාර ගමනේදී අපි කරගෙන ආපු කල කම්වල පව් කම්වල බලය තමයි. අපි හිතුවට ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා අපි හිතනවානේ. උඹට එහෙම වෙන්නේ උඹ කරපුවට. ඒක අය අපිට හොදලා දාන්න බෑ. එහෙනම් බුදුහාඳුරන්ට තිබ්බනේ දේවදත්ත මහ පොළොව පලාගෙන යද්දි මෙච්චර ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් බුදුහාඳුරන්ට දේවදත්තව අල්ලන්න තිබ්බේ නැද්ද උසලා ආකාශෙ තියන්. බෑ කරුමේ පටිසම් දෙනකොට හාමුදුරුවරුන්ව උල තිබ්බා. බුදුහාඳුරෝ ජීවමානව ඉද්දි බුදුහාඳුරන් තිබ්බනේ ගිහිල්ලා රාජ්‍යරුවන්ට කියලා මේ රාජ්‍යරුව සෙල්ලම් කරන්න එපා. ඔය දැන් හාමුදුරුවරු කියන්නේ ඈ අර කවුද හිරේ ඉන්නවලු කියලා අර පහුගිය දවස්වල මං අහගෙන යනවා. ඈ සෙල්ලම් කරන්න එපා. එහෙම කරන්න අයිතියක් නැහැ. එහෙම කියනවා. හාමුදුරුවරුන්ට තියෙන්නේ හාමුදුරුවරුන්ගේ වැඩේ කරන්නනේ. ඈ රාජ්‍යරුවන්ගේ වැඩේ රාජ්‍යරුව කරයි, ඇමතියාගේ වැඩේ ඇමතියා කරයි, නීතිපතිගේ වැඩේ නීතිපති කරයි, පොලිසිය වැඩේ පොලිසිය අය කරයි, හාමුදුරුවන්ගේ වැඩේ හාමුදුරුව කෙරුවා නම් හාමුදුරනේ මේ ශාසනය මීට වැඩිය ලස්සනයි. ඒක නෙමෙයිනේ වෙන්නේ. වෙන එකක් වෙන්නේ. ඒකේ කරුමේ තමයි මේ ගෙවන්නේ. එහෙනම් අපි ඉන්නතුනේ බෞද්ධයෙක් හැටියට බෞද්ධයාගේ ජීවිතයක් පවත්වාගෙන යන්න ඕන වැඩ ටික කරගත්තා නම් මේ සංසාර ගමනේ තියෙන විපාක නැති කරගන්න පුළුවන්. සසර පුංචි අකුසල කර්ම තිබ්බොත් ඒ වගේ ගැලවෙන්න බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ප්‍රයෝග සම්පත්තිය පාවිච්චි කරන්න. චූටි කාලේ ඉඳලා සත්තු මරණ එක සත්ව හිංසනය නැවැත්තුවාම අපි අතින් සිද්ධ වෙලා තියෙන පුංචි අකුසල කර්ම තියෙනවා සසර ගමනේ. ඒවා විපාක දෙන්න නොදී ඒවා පැත්තකට තල්ලු කරගෙන අපේ මේ පුණ්‍යවන්ත කුසලයාගේ බලය අපිව අරන් යනවා. මහා සැඩපාරක් එනකොට
තියෙන රොඩු තල්ලු කරගෙන පස් කඳු තල්ලු කරගෙන සැඩපාර ඉස්සරහට යන්නේ. ඒ වගේ අපේ ජීවිතේ පුණ්‍යවන්ත ශක්තියින්ගෙන් පුරව ගත්තාම ඒ ශක්තියේ බලයෙන් අපි ගොඩ යනවා. ඉගෙන ගන්න බෑ මේක මොකවත් දන්නේ නැහැ ගොනා මෝඩයා කිය ඉන්න නැතුව හොඳට ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් හදලා ළමයා දිරිය වඩලා දෙමව්පියෝ දිරිය වඩලා පොතපත හොඳට කියවලා ප්‍රායෝගිකව වැඩ ටික කරා නම් ඉගෙන ගන්න පුළුවන්. බැරි නේ. ඒක උවමනාව, උනන්දුව, වඩන වීරිය, ඒකට අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරන්න ඕනේ. දෙවියන් වහන්සේ ගෙනත් දෙනකන් අතල්ලාගෙන ඉඳලා බෑ. දැන් ඔය මම දැකලා තියෙනවානේ දෙවියන්ට පින් දෙනකොටම ආයිස් ඇල්ලුවා අත ගෑනු. ගොට්ටේ ගහලා අල්ලන්නේ මේ. ඇයි? දෙවියන්ට පින් දෙන්නේ අරු දාලා ඉඳලු අප්පා. දානවා දෙයියෝ. දැන් මේ අර පහුගිය දවස්වල අතන එහා පැත්තේ මොකක්ද ඒ හරියට කියන්නේ? පොල්පිටි ගමින් කුඹුක් ගැටේ පාරේ එනකොට අතරමඟින් හැරිලා යන්න තියෙනවා අරගම හරියෙන් තොලු කන්ද පැත්තට. ආන් ඒ හරිය දෙවලක් තිබිලා තියෙනවා. ගෙවල් දෙකකුත් තිබිලා තියෙනවා. වැස්ස වැහලා කන්ද බුරුල් වෙලා කන්ද ලිහිල් වෙලා ගරාගෙන එන මට්ටමේ තිබිලා තියෙනවා. එදා දෙවියෝ වඩින දවසක් දෙවලට ඔය කොළඹ පැත්තේ අම්මන්ඩිලා වගේකුත් ඇවිල්ලා තියෙනවා. මෙවුන්දගෙන් සාත්‍තර අහන්න. කොළඹ ඉන්න ගෑණිගේ විපත කියන්න පුළුවන් මේ දෙයියා බොල ගේ පිළිකන්නේ කන් දෙන එක දැක්කේ නෑනේ. ඔව් කොහොමද දැමිල්ල දෙයියන්ගේ? ඈ? දෙයියන්ගේ දැමිල්ල? මොකෙක්වත් දාන්නේ අපි දා ගන්න ඕන. ඔව් මොකෙක්වත් ගෙනත් දෙන්නේ අපි හොයා ගන්න ඕන. ඒක නෙමෙයිනේ අපේ ඔළුවේ තියෙන්නේ. කවුරුන් හරි දෙනකම් බලාගෙන ඉන්නවා. මරුණාම පින් දෙයි. දෙන්න නම් පුළුවන් කියන්නකෝ. ගන්න පුළුවන් තැනක හිටියොත් නේ ගන්නේ. දුන්නට ගන්න බැරි තැනකට ගිහිල්ලා හිටියොත් මොනා කරන්නද? බුදුහාඳුරු ඒ නිසායි අනුදැන වදාලේ අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසිය. තමන්ට තමන්ගේ පිහිට හැර අන් සරණක් නැහැ. එහෙනම් හාඳුන්නේ කිව්වේ තුනුරුවන්ගේ සරණ තියනවා කියලා. ඔව් සරණ පිනිස තියෙනවා තුනුරුවන්. හැබැයි අපි සරණ ලබා ගන්න දෙපේ. ගහේ හෙවණ තියෙනවා. අපි හෙවණට යන්න දෙපේ. වැස්සට කුඩේ තියෙනවා. අපි ඉහළ ගන්න දෙපේ. එතකොට මේකෙන් ආවරණේ හම්බෙන්නේ. අපි කරන්න ඕනේ. ලංකාවේ පුරුද්දක් හදලා තියෙනවානේ අනුන් මත යැපෙන. කණ්ඩ බොණ්ඩ අඳින්න ඉන්න ඔක්කොම අනුන් මත. පිනත් අනුන් මත. මැරිච්ච ගමන් ගහනවා උඩ. වාය ධම්මා සංකාලා පරලෝ සපත් මාස්පොත හීම් මැනිකාට අමාම නිවන් සැප ලැබේවා. හම්බෙයි. රෙද්ද ලියලා ගැව්වනේ. හම්බෙයි. කෙරුවෙම ඉන්නකම් සට කපට කෛරා ටික කූට වැඩ නම් අපි රෙද්ද ලිව්වට හම්බෙයිද? හම්බෙන්නේ නැහැ. මිනිහෙක් ණය වෙලා අහරනුත් පොලියට අරන් මෙහෙනුත් පොලියට අරන් හැම තැනම ණය. අපි නූල බැඳලා කියනවා යසයිසුරු භවභෝග ධන සම්පත් ලැබේ. හම්බෙයිද? හම්බෙන්නේ. Taman ඒකට දිව්‍ය වඩලා නිර්මාණය වෙන්න ඕන.
එහෙම නැතුව බෑ. පාපයෙන් අත මිදෙන්න දිරිය වඩන්න ඕන. කුසලයේ පිහිටන්න දිරිය වඩන්න ඕන. පිනෙහි පිහිටා කුසලයේහි පිහිටා ක්‍රියා කරන මිනිහාට සංසාර ගමනේ පුතේ අකල් මරණ නැහැ. රෝගාබාධ නැහැ. කැපීම්, කෙටීම්, කැඩීම්, බිඳීම්, හදිසි අනතුරු නැහැ. සත්ව ඝාතනය, සත්ව හිංසනයෙන් අයින් වෙලා මෛත්‍රිය වඩන මිනිහාට මෙලවත් පරලොවත් පින්නතුනි ඒ රැකවරණේ ආශිර්වාදය තියෙනවා. එල්ලි වෙනකන් කියන්නේ ඒවා තියෙන. වෙලාව ඉවරයි අපේ පඬිතාණෝ දීපු. දෙවෙනි සිල්පදේ බින්දොත් මොකද වෙන්නේ? තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා කටු කැලේ ගාලේ නොලියා වද දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා පව් කළ ගොනෝ ඇදපන් අපු තල් යනවා